අයුබෝවන් SL Green Tree අපි අදත් ඔබ හමුවට ආවා අලුත් වීඩියෝ එකකින් හමුවන්න කියලා හිතාගෙන අපි මුලින්ම අපේ channel එක subscribe කරන්න like කරලා share කරන්න මේ වැදගත් වීඩියෝ එකක් තවත් යාළුවන්ට බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා මම මුලින්ම ඔබට කියා සිටිනවා. අපේ රටේ ලන්දේසි ජාතිකයන් පාලනය කරන සමයේ අපේ රටට හඳුන්වා දුන්නා ගොඩක් එක එක ජාතිකයන් පාලනය කරන සමවල හඳුන්වා දුන්න භෝග අද අපේ රටේ ප්‍රධාන අපනයන භෝග විදියට අපි පවත්වාගෙන යනවා. එයින් එක භෝගයක් ගැන කතා කරන තමයි අද අපි මේ අලුත් වීඩියෝ එකක් කරන්න SL Green Tree වෙදින් ඔබ හමුවට ආවේ. ඔබ දන්නවා ඇති අපේ මුළුතන්ගේ අපිට කුළුබඩු වශයෙන් ගොඩාක් දේවල් අපේ ආහාර රසකාරක වශයෙන් අපි යොදා ගන්න. එයින් එක දෙයක් ගැන අද අපි කතා කරමු කියලා මම කල්පනා කරුවා. අපි දන්නවා එනසාල් ගැන. එනසාල් කියන ශාකය ගැන අපි දන්නවා ගොඩක් මිල අධික ශාකයක්. අපේ රටේ මධ්‍යම කඳුකරේ මූදු මට්ටමේ ඉඳන් අඩි 100ක් විතර උසින් මධ්‍යම කඳුකරේ තමයි මෙම ශාකය ගොඩක් වැවෙන්නේ. මේ ශාකයට වැවෙන්න අවශ්‍යයි ගොඩක් සිසිලස. හෙවන සහ සිසිලස මෙම ශාකයට ගොඩක් අවශ්‍ය කරනවා. ගොඩක් ඕපන් සන්ලයිට් එකකට ඒ කියන්නේ විවෘත හිරු එළියකට මෙම ශාකය වැඩි කැමති නැහැ. මේ ශාකය පොඩ්ඩක් හිරු එළිය පොඩි ප්‍රමාණයක් තියෙන සිසිල් බිම් කඩක තමයි මේක වැවෙන්නේ. මුදු මට්ටමේ ඉඳන් අඩි 100ක් වගේ උස ප්‍රමාණයකින් මෙම ශාකය ගොඩක් මධ්‍යම කඳුකරේ ප්‍රදේශයේ ගොඩක් බහුලව වැවෙනවා. දැන් අපි මේ පහත රට අපේ තෙත් කලාපෙත් බියලි කලාපෙත් මේක වගා කරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ගහ අපි සිටුවනකොට ගොඩක් කරුණු දැනගෙන සිටුවිය යුතුයි මෙම ඒන්සල් ගහ ගැන. අපි ගත්තොත් ඒන්සල් වර්ග තියෙනවා මලබාර් කියලා විශේෂය තමයි අපි ගොඩක් අපේ රටේ වැවෙන්නේ. මේක ඉන්දියන් ඒන්සල් එකක් තියෙනවා පොඩි ඒන්සල් එකක්. අපේ රටේ වැවෙන ඒන්සල් එකේ කරල් එන්නේ ගොඩක් ගහ මුලින් තමයි. කරල් දිගට කරල් එනවා, මල් ඇවිල්ලා දිගට කරල් එනවා. කරල් වලින් තමයි මේ බීජ හටගන්නේ. අපි සාමාන්‍යයෙන් ඒන්සල් කියලා අඳුරගන්නේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ. අපි කඩෙන් ගත්තොත් මෙන්න මේ වගේ ඒන්සල් ටිකක් තමයි අපිට හමු වෙන්නේ. ඔන්න වගේ ඒන්සල් ටිකක් තමයි අපිට මේ වෙළඳ පොලේ මිලදී ගත්තට පස්සේ වෙන්නේ. මෙතන මේ තියෙන සාමාන්‍යයෙන් කරල් 7ක් විතර මේක සෑහෙන මුදලක් වෙනවා. අපේ ආර්ථික භෝගයක් වශයෙන් ගොඩක් අපිට අවස්ථාවක් ගන්න පුළුවන් මේ ඒන්සල් ලගාවෙන් මිල අධික. ඔය කරාබුනටි ගම්බිරිස්සට තගේ මිල අධික භෝගයක් තමයි ඒන්සල් කියන්නේ. වගා කරගත්තොත් අපිට හොඳ ආර්ථික ලාභයක් ලබා ගන්නත් පුළුවන් මේ ඒන්සල් ශාකයක් වගා කරගත්තොත්. අපි අද බලමු ඒන්සල් පැලයක් කොහොමද බදුනක සිටවා ගන්නේ කියලා. මේ ඔබට පේන තියෙන ඒන්සල් පැලයක්. මේ පැලයක් ගලවගත්ත ඒන්සල් පැලයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන ඒන්සල් පැලයක්. මේ තියෙන ඒන්සල් පැලේ මේ මුලක් ඇවිල්ලා තියෙනවා. අපි ඒන්සල් හිටවනකොට හොඳට දැනගත යුතු එක කරුණක් තමයි ඒන්සල් ගොඩක් ගහ මේ හරියට යට කරන්නේ නැහැ. යට කාට පස්සේ මුල කුණු වෙන්න බලනවා. මේ ඒන්සල් වගේ ඕනම ඒන්සල් ගහක මේ මුල කුණු වෙන්න බලනවා. ඒක නිසා ඒන්සල් සාමාන්‍ය දුරට තමයි යට කරන්නේ. මම මේ අද බදුනක තමයි ඒන්සල් මේ පැලයක් හිටවා ගන්න යන්නේ. මතු පිටපස් කොටස් එකකුත් වැලි කොටස් එකකුත් මේ කොම්පෝස් පොහොර ටිකකුත් දමලා තමයි මම මේක මේ හිටවා ගන්න යන්නේ. බලමු දැන් අපි මේක සිටවා ගන්න කොහොමද කියලා. මේ පස් ටික මුලින් අයින් කරනවා. අයින් කරලා ගොඩාක් වෙලාවට මේ ඒන්සල් ගහේ කරල් එන්නේ මේ මුලින් තමයි. මේ මල්මාර් කියන විශේෂයෙන් අනිත් එක මොටි එන්නේත් මේ මුලින් තමයි. ඒක නිසා මුල ගොඩාක් දුරට නිරාවරණ වෙලා තිබිය යුතුයි. නැත්නම් මේ හැටි විතර මේක යට වුණොත් දිලීර ඇවිල්ලා කුණු වෙලා ගහ මැරෙන්න බලනවා. ඒකට ඔබ මිලදීලා ගත්තා නම් මුදලුත් අපරාධේ. නැත්නම් ඒ ශාකේ කවුරු දෙනවා නම් මේ ඇත්තට අපරාධයක්. මේක ගැන දැනගෙන සිටිය යුතුයි. ඒක නිසා තමයි මම මේ සිට වෙන විදිය ඔබට පෙන්නුවේ. ගහ අයිති වෙන්නේ ඉඟුරු කුලයට. එන්සල් හීන් අරත්ත ඉඟුරු මේ සියලුම දේවල් එකම කුලේ ශාක කියලා තමයි හඳුන්වන්න පුළුවන්. එකම කුලේ ශාක. ඒක නිසා ඒවල මුල ගොඩක් ගැට කරන්න හොඳ නැහැ. දැන් මේ තියෙන්නේ අපි මේ මෙතන අපිට දැන් පේන ටිකක් ලොකු එන්සල් පඳුරක්. අපේ මේ SL Green Tree අපේ ගෙවත්තේ තියෙන ලොකු එන්සල් පඳුරක් තමයි මේ තියෙන්නේ. දැන් මෙතන බැලුවට පස්සේ මෙන්න මේ පඳුර මුල බැලුවට අපිට පේනවා ඇති මේ පඳුර මුල. ඒක දැන් මුල් කිසි දෙයක් යට වෙලා නැහැ. මේව දැන් මොටි වෙනවා. එන මොටි හිමත් ඔබට පේනවා ඇති මේ මොටි වෙන විදිය මේ.
හොඳින් දර්ශනය කරගන්න. මේ මුල දැන් මෙන්න මේ හැඩේ යටමුණොත් එන්නේ මේ සේරම කුණු වෙලා ගහ මැරෙන්න ගන්නවා. ඒකවල අපරාධයක්. තව අපිට මොටි ගන්න ඕන නම් මෙන්න මේ විදිහට තමයි ගහ පොඩ්ඩක් නිරාවරණය වෙලා තිබිය යුතුයි. ගහේ ගොඩක් මොටි එන්න. ගහ පොඩ්ඩක් උඩින් තිබිය යුතුයි. පොළොට වැඩි ටිකක් උඩින් තිබිය යුතුයි. දැන් මෙතන මේ හෙවණ තියෙන තැනක් තමයි මේ තියෙන්නේ. හොඳට බලන්න. ගහේ මුල් ගොඩක් වැහිලා නැහැ. ටිකක් ඕපන් එකේ විවෘතව තමයි ගහේ මුල් තියෙන්නේ. එහෙම හැදිච්ච මේ පඳුරක් තමයි මේ තියෙන්නේ. ටිකක් උසට මේ පඳුර හැදිලා තියෙනවා. ටිකක් හොඳට දැන් ඇදලා තියෙන පඳුරක්. මේක තම කරල් ආවේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා තව මාසයක් දෙකක් යනකොට මේකෙන් කරල් ලේවි කියලා. අනිවාර්යෙන් මම බලාපොරොත්තු වෙනවා කරල් ලේවි කියලා. මුළුතැන්ගේ ආහාර රසකාරක වශයෙන් ගන්න තියෙන එන්සල් ඖෂධයක් වශයෙන් අපේ ඇඟට ලැබෙන ගොඩක් කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ગેස්ට්‍රයිටිස් වලට ගොඩක් හොඳයි. අපේ සිංහල අවුරුදු සමයේ අපි කැවිලි පිවිලි හදනකොට මේ එන්සල් භාවිත කරනවා. ඊට හොඳ සුවඳ ආහාර වලට කැවිලි වලට මේ එන්සල් රහ එකතු වෙනවා. ආහාර වල තියෙන ගොඩක් විස ಜಾති මේ එන්සල් නිසා කැපිලා යනවා. විනාශ වෙලා යනවා. ඒ වගේ ඖෂධයක් වශයෙන් උත් මේ එන්සල් ගොඩක් දුරට යොදා ගන්න පුළුවන්. අතීතයේ ආයුර්වේදයේදී ගොඩක් දුරට මේ කැඳ සඳහා කසාය සඳහා මේ එන්සල් යොදාගෙන තිබෙනවා. එහෙනම් අද අපි අද එන්සල් ගස ගැන කතා කරා. එන්සල් ගසේ අතීතය ගැන කතා කරා. අද අපි පැලයක් ඔබට බදුනක සිටවල පෙන්නුවා. මේ වගේම වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු ඖෂධ පැලෑටියකින්. එතෙක් ඔබට සුබ නිරෝගී දිනයක් වේවා. ආයුබෝවන්.